මාත් කල්පනා කළේ අනුරාධපුරයේ ගිහින් ඉංග්‍රීසියෙන් කතා කළේ කාටද කියලා. හැබැයි වැඩක් කළොත් ෆේල්. පඩ ෂෝ නම් තියනවා වැඩ බැරි වුණාට. ඒ වුණාට මොනවා වුණත් මම නම් කියන්නේ පංගර නැට්ට කියපු එක නම් හරිම වැරදි. ත්‍රිකුණාමලයේ උක්කවලා රටම ගොඩ දානවා කියපු මිනිහව දැන් ගොවිය හොයනවා අස්වැන්න විකුණ ගන්න. මාත් කල්පනා කළේ අනුරාධපුරයේ ගිහින් ඉංග්‍රීසියෙන් කතා කළේ කාටද කියලා. හැබැයි වැඩක් කළොත් ෆේල්. පඩ ෂෝ නම් තියනවා වැඩ බැරි වුණාට. ඒ වුණාට මොනවා වුණත් මම නම් කියන්නේ පංගර නැට්ට කියපු එක නම් හරිම වැරදි. විනාඩි 45ක් වුණා. පැය භාගෙන් එනවා කියපු එක තාම නැහැ. ඇහුවම කියනවා ඌ කිව්වේ ඉංජිනේරු භාගයක්ලු. ඔව් වාහන එපා කියලා ආවේ. දැන් නිල වාහනවල යන්නේ බිරින්දෑවරු. මං හිතන්නේ අදම ලේකම් කමෙන් අයින් කරයි නේද? ඕන වැඩක් හානවා. හත් පොලේ ගා ගන්නවා. ඒ පනතත් රිවර්ස්ලු. තනිකරම පොල්ලෙලි 160ක්. තව අවුරුදු 4ක් තියෙද්දි මාසෙට සැරයක් පාර්ලිමේන්තුව ඇවිත් කියලා යනවා අපිව වටන්න බෑ කියලා. පච කියන වචනේත් එක්ක මූණක් නැත්නම් පක්ෂයක් මතක් වෙන ගානට ආවා කියන්නේ ඉතින් හිතා ගන්නකො තරම. බාර් ලයිසන් කැන්සල් කරන්න කියලා ආවේ. හැබැයි ආවට පස්සේ පෙරන්නත් ලයිසන් දීලා තව ගංජා වවන්නත් ලයිසන් දුන්නානේ මොකද. බාර් ලයිසන් කැන්සල් කරන්න කියලා ආවේ. හැබැයි ආවට පස්සේ පෙරන්නත් ලයිසන් දීලා තව ගංජා වවන්නත් ලයිසන් දුන්නානේ මොකද. ට්වීට් එකක් නිසා ආණ්ඩුව කරගන්න බෑලු. මුන් ඉන්දිය ව්‍යාප්තවාදය කියලා කැරලි ගහද්දිත් කලින් උන් ආණ්ඩු කළා. ඔව් බැරි එකාට කොහොමත් බෑ. ටැප් එකක් විවෘත කරලා ඔහොම නම් මොර ගහ කන්ද වගේ වැඩක් කළොත් 160ම ගිහින් ඒකට පණී. විනාඩි 45ක් වුණා. පැය භාගෙන් එනවා කියපු එක තාම නැහැ. ඇහුවම කියනවා ඌ කිව්වේ ඉංජිනේරු භාගයක්ලු. දැන් ආර්ථිකේ ගොඩ දාන්න යන්නේ ගංජා විකුණලා. ඕකට ජනාධිපති කෙනෙක් ඕනේ නැහනේ. ගංජා මුදලාලි කෙනෙකුට දුන්නත් කරයි. සීයා දීපු බාර් ලයිස්තුවේ ඔක්කොම බා වහනවා කිව්වා. දැන් නම් වහලා ඇති හැබැයි රෑ 11ක් වුණානේ. ජපානයට සුනාමියක් ඇවිල්ලාලු. දැන් ඉතින් අරූ කියයි උපාධි සහතිකේ වතුර ගියා කියලා. මං කියනවාට අරුන්ගෙන් අහන්නකෝ ඉන්දියාව එක්ක ගහපු කිවිසුම් මොනවාද කියලා. ඉතින් ගැරන්ඩින්ට භූමි තෙල් ගැහුවා වගේ. ඒ වුණාට මොනවා වුණත් මම නම් කියන්නේ පංගර නැට්ට කියපු එක නම් හරිම වැරදි.